සුබ දවසක් යාළුවනේ ඔයාලට ලොකු කාලයකට පස්සේ තමයි වීඩියෝ නැවත අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් අද අපි බලන්න යන්නේ Our Blooming Youth drama එකේ 11 වෙනි එපිසෝඩ් එකේ පළවෙනි කොටස. මේ drama එක මුලින් ඉඳලම බලන්න description එකට යන්න. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලම drama එක බලන්න එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම drama එක බලන්න යමු. කලින් එපිසෝඩ් එකේදී හුවාන් කුමාරයා බියොක්චියන් වල සේවකයෝ ගෙන්නලා ප්‍රශ්න කිරීම ආරම්භ කළානේ. ඉතින් පළවෙනියට ගෙන්නපු සේවකයා කියන්නේ තාත්තා ව්‍යාපාරයක් පටන් ගන්න බියොක්චියන් අතෑරලා ආවා යාට අවුරුදු 2ේදී ඒ නිසා බියොක්චියන් ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ කියලා. මේ අතරේ ප්‍රැක්ටිස් කරමින් ඉන්න කුමාරයාගේ ගාඩට මතක් වෙනවා අහසින් වැටෙන රතු කොළ කෑල්ල දීලා යන් මාස්ටර් හැම දෙයක්ම ඕල් වෙලා කියලා කිව්ව හැටි. රැජිනිගේ කෝට් ලේඩි ගිහින් රහස් පණිවිඩ තියෙන තැනකින් පණිවිඩයක් ලබා ගන්නවා. එතන තියෙන්නේ අර කුමාරයාගේ කෝට් ලේඩි ලියපු ලියුම. කුමාරයා ඊළඟට සේවිකාවක් ගෙන්නගෙන ප්‍රශ්න කරනවා. බියොක්චියන් එයාගේ තාත්තගේ ගම නිසා බියොක්චියන් ගැන යම් දෙයක් අහන්න ලැබිලා ඇති නේද කියලා කුමාරයා ඇහුවම දේශ සීමාව ආසන්නයේ ඉඩම ඉතාම නිසරුසා සීතල අධික නිසා එහි ජීවත් වෙන්න අමාරුයි කියලා තමයි එයා අහලා තියෙන්නේ කියලා සේවිකාව කියනවා. දැන් ඉතින් මේ පැත්තේ රෙස්ටරන්ට් එකේ බොක්සූන්ගේ සැමියාට එන හීයා බොක්සූන් කඩනවා දකින්න යාගේ සැමියා අහනවා මීට කලිනුත් මෙහෙම දේවල් කළාද කියලා. මේ ලියුම ලියලා තියෙනවා ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. රාත්‍රී කාලයේදී අධිකරණ ඇමති පාරේ ගමන් කරමින් ඉද්දී එයාගේ පුටුවට රතු රෙදි කෑල්ලක් ගැට ගහපු හීයක් වදිනවා වගේම ඇමති ජෝගේ නිවසේ දොරටත් මෙහෙම හීයක් වදිනවා. විදපු කෙනාගේ පස්සෙන් ආරක්ෂකයා පන්නන අතරේ ඇමති ජෝ මේ පණිවිඩය බලනවා. මේකේ තියෙනවා ඔබ රට විනාශ කරලා ජනතාව පීඩාවට පත් කරනවා කියලා. ඉතින් මේ හීය විදපු කෙනාව ජෝගේ ආරක්ෂකයා පන්නගෙන ගියා වුණත් අල්ලගන්න බැරි වුණා කියලා මෙයා ඇවිල්ලා ජෝට කිව්වම ජෝ කියනවා එයාගේ දුව සනීප කරන්න සල්ලි දුන්නේ ඇමති ජෝ දැන් දුව මරන්න ඕනිද හරියට රස්සාව කරන්න කියලා. ඉතින් ආරක්ෂකයා ආයේ එහෙම වැරැද්දක් වෙන්නේ නැහැ කියලා ජෝ ඉස්සරහ බැගෑපත් වෙන අතරේ ඇමති හෝ බෙරිහන් දීගෙන එනවා හීයේ තිබුණ පණිවිඩයත් අතේ තියාගෙන. මෙයා ආව නිසා යන්තම් ආරක්ෂකයා බේරිලා යන්න යනවා. ඉතින් ඇමති හෝ දුවගෙන ගිහිල්ලා මට ඔයාට පුද්ගලික දෙයක් කියන්න තියෙනවා කියලා කියද්දිම ඇමති ජෝ එතනින් ඉවත් වෙලා යනවා. ඉතින් ඇමති හෝ ජෝගේ පස්සෙන් යන ගමන් කියනවා ඔයා දන්නවනේ දැනටමත් කුමාරයා බියොක්චියන් වල මිනිස්සු ගෙන්නලා ප්‍රශ්න කරනවා කියලා. ඉතින් මම මාලිගාවෙන් එළිය යමින් ඉද්දී මගේ පුටුවට හීයක් වැදුනා. ඒකේ මේක ගැට ගහලා තිබුණා කියලා කොලේ දික් කරලා කියනවා මම කොහොමද මේ මිනිහව අල්ලගන්නේ? එතකොට මට මගේ තරහ පිට කරන්න පුළුවන් කියලා. මෙහෙම කිව්ව ගමන් ජෝ එතන තිබුණ පොල්ලක් අරගෙන ඇමති හෝට හොඳටම පහර දීලා ඔයා ඇත්තටම දන්නේ නැද්ද කවුද කියලා? කවදාකවත් රතු කඩදාසි කෑල්ලක ඒ අකුරු දැකලා නැද්ද? කියලා කෑ ගහලා ඇහුවම ඇමති හෝ අහනවා ඔයාටත් මේ වගේ එකක් ලැබුණද කියලා. ඉතින් ඇමති ජෝ කියනවා මම ඇහුවේ තමුන් මේ අකුරු කලින් දැකලා නැද්ද කියලා. හෝ කල්පනා කරලා කියනවා නෑ කියලා. හොඳටම මලපනින ඇමති ජෝ පොල්ල තව ටිකක් ඇමති හෝගේ බෙල්ලට හිර කරලා කෑ ගහලා අහනවා ඔයා මේව බියොක්චියන් වල තියනවා දැකලා නැද්ද කියලා. එහෙම කිව්ව ගමන් ඇමති හෝ හොඳටම බය වෙනවා. ජෝ කියනවා මේ වගේ කාලකන්ණි මෝඩයෙකුට මම රජයේ තනතුරක් දුන්නේ අපේ නෑදෑකම් නිසා කියලා මට විශ්වාස කරන්න බෑ. උඹ වගේ මෝඩයෙකුට බියොක්චියන් වල මහේස්ත්‍රාත්වරයා වෙන්න දීලා මම කරපු දේ උඹට මතක නැද්ද? උඹගේ ජීවිතේ බේරගන්න කියලා ආයෙමත් ගහන්න පටන් ගන්නවා. ඇමති හෝ කියනවා මතකයි කියලා. මේ හොරු රතු කඩදාසි ඒක ඇත්ත වශයෙන්ම ඉතිරි වෙලා තියෙනවද කියලා ඇහුවම හොඳටම යකා නගින ඇමති ජෝ අල්ලගෙන දෙනවා පොළු පාර ඇති වෙන්නම. පොල්ල කැඩුනට පස්සේ තමයි ඇමති ජෝ යන්නේ. අතරේ මාලිගාවේ හුවාන් කුමාරයා තවත් සේවකයෙක් ගෙන්නලා ප්‍රශ්න කරලා යවුවට පස්සේ මෙන්ජේ කියනවා සේවකයන්ගෙන් වැඩි යමක් දැනගන්න ලැබුණේ නෑනේ. ඒ වගේම එයාලා බොරු කියන බවක් පේන්නේත් නෑ. ඔබතුමාට මොනවද දැනගන්න ඕනි කියලා ඇහුවම කුමාරයා එකපාරටම කියනවා පහනත් අරගෙන මගේ පස්සෙන් එන්න කියලා. ඉතින් කොහොම හරි මිදුලේ එහෙම ඇවිදගෙන යන කුමාරයා දිහා රැජිනිගේ කෝට් ලේඩි හොරෙන් බලාගෙන ඉන්නවා. මේ දෙන්න ගිහින් එක තැනක නැවතිලා කතා කරමින් ඉන්න අතරේ කුමාරයා අහනවා ඔයාට හිතුනේ නැද්ද රාජකීය ලේකම්ගේ වාර්තාවල අමුත්තක් තිබුණා කියලා? බියොක්චියන් වල මහේස්ත්‍රාත්වරයා සහ ජෝබොන්බෝ හොරු යටත් කරගන්න ගිය වාර්තාව ඒක තමයි. වඩාත්ම වැදගත් දේ අතුරුදහන් වීම කියලා කිව්වම මින්ජේට මතක් වෙනවා සම්. ඉතින් මින්ජේ කියනවා සොන්ගේ පරීක්ෂණ වාර්තා ඒකේ නෑ කියලා. කුමාරයා ඔළුව වනලා ඔව් කිව්වම අපරාධයක් කොයිතරම් දරුණුද ඒ වඩාත් ගැඹුරින් විමර්ශනය කළ යුතුයි.
නමුත් කිසිම පරීක්ෂණයක් තිබුණේ නැහැ කියලා වාර්තාව මතක් කරලා කුමාරයා කියනවා. බියොක්චියන් වල කම්මල්කාරයෙක් වෙන සොන් තමයි කැරැල්ලේ නායකයා. ඔහු 40 දිනකට විතර නායකත්වය දුන්නා වගේම බියොක්චියන් වල රජයේ කාර්යාලය ආක්‍රමණය කරලා සොල්දාදුවන්ට සහ සේවකයන්ට පහර දුන්නා. එයාලා පටන් ගත්තේ හොරු 40ක් ගෙන් පමණයි. ඒ වුණත් ලෝඩ් ජෝ බියොක්චියන් වලට එනකොට ඔවුන් ගම් 5ක් අත්පත් කරගෙන අලුත් රටක් ගොඩනගාගෙන තිබුණා. ඒ කියන්නේ බියොක්චියන් වල ඉන්න හැම ගැමියෙක්ම හොරු බවට පත් වෙලා සොන් එක එකතු වෙලා රාජ්‍යද්‍රෝහී වැඩ කරනවා. මේක වෙන්න පුළුවන්ද? ඒක අමුතු නැද්ද කියලා කුමාරයා ඇහුවම මින්ජේ කියනවා ඒ වුණාට රාජකීය ලේකම්ගේ වාර්තාවල එහෙමයි තියෙන්නේ කියලා. ඉතින් කුමාරයා කියනවා ඒක ඇත්තනම් මට හොල්මන් ලියුම එව්වේ ඔයාගේ පවුලේ අයව මැරුවේ මට විස හීයක් විද්දේ බියොක්චියන් වල අය නෙවෙයි. එයාලා ඔක්කොම මගේ මිනිස්සු කියලා. මේ වෙලාවේ මින්ජේ කියනවා ඔතමානනේ එයාලා ඔබේ මිනිස්සු නෙමෙයි එයාලා කැරලිකරුවෝ සහ හොරු කියලා. ඉතින් මේ වෙලාවේ කුමාරයා කියනවා ඔයාට මතකද ලියුමේ තිබුණා හැමෝම මට පිටුපානවා මාව තනි කරනවා පිස්සුවෙන් රට පුරාම ඇවිද්දවනවා කියලා. මගේම මිනිස්සු මට ශාප කරනවා නම් ඒක කනගාටුවට කාරණයක් නෙමෙයිද කියලා. සිද්ධ වුණ දේවල් පිටපස වුන් නෑ කියලා ඔබ විශ්වාස කරන්නේ ඒ නිසාද? මම දැනගෙන හිටියේ නෑ. ඔබ විමර්ශනය කරනකොට එහෙම හිතනවා කියලා. නමුත් සමහර හොරු පණ පිටින් ඉන්න ඇති. කාඩිනල් පොයින්ට් කේස් එක කරලා ශාපේ පතුරවන හැටි දකින්න කියලා මින්ජේ කියනවා. මේ වෙලාවේ කුමාරයා කියනවා නමුත් අධිකරණ ඇමති වාර්තාව සහ ලෝඩ් ජෝ කියපු දේ බොරු වෙන්න පුළුවන් කියලා. මේකට මොකුත්ම නොකිය මින්ජේ කියනවා යන් මාස්ටර් වියලපු පියෝනි පෙති ගැන හොයලා බලනවා අපිට මේක විසඳ ගන්න ඒක උදව්වක් වේවි කියලා. පහුවෙනිදා යන් මාස්ටර් බොක්සූන්ගේ සැමියාගෙන් අහනවා පූජකතුමා ඉන්නේ කොහෙද කියලා. ඉතින් මෙයා කියනවා එයා ඉන්න තැනක් නම් දන්නේ නැහැ. ආවම එයාලා කන්න බොන්න දෙනවා විතරයි කියලා. ඉතින් යන් මාස්ටර් කියනවා එයා ළඟ තියෙන දෙයක් ගැන පූජකතුමාගෙන් අහලා බලන්න ඕනේ. ආවොත් එයාට දැනුම් දෙන්න කියලා. මේ අතරේ පරණ ගෙයක ඉන්න පූජකතුමා එයාගේ බෝතලේ දාගෙන ඉන්න මාළුවා වතුර භාජනයකට දාලා ඇඟිල්ල තුවාල කරලා ලේ ටිකක් දානවා මේ මාළුවට ආහාරයට ගන්න. ගාරම් රෙදි සෝදලා වේලෙන්න දාන අතරේ ස්කෝලා පාක් සහ මින්ජේ ලැබ් එකට එනවා. ඉතින් ඇතුළට ගිහින් බලනකොට යන් මාස්ටර් එයාගේ ටේබල් එක උඩ නිදාගෙන ඉන්නවා. මෙයාගේ මැරේජ් ප්‍රපෝසල් එක නිසා යන් මාස්ටර් දුකෙන් ඉන්නවා කියලා තමයි ගාරම් කියන්නේ. ඉතින් මින්ජේ ගාරම්ගෙන් අහුවම පියෝනි පිටි ගැන බැලුවද කියලා ගාරම් කියනවා මාස්ටර්ගේ මාස්ටර් එනකල් ඉන්නේ ගැන දැනගන්න එතුමාට පුළුවන් මිසකවම අපිට මේ ගැන ඉඟියක් දෙන්න. ඒ වුණත් එතුමා එන්නේ කවදද කියලා හරියටම දන්නේ නැහැ කියලා. ඉතින් යන් මාස්ටර් ආයෙමත් කෑ ගහන්න පටන් ගන්නවා. ඔයාලට ඕනි ඒ ගැන දැනගන්න විතරද? ගානක්වත් නැද්ද මම ගැන? මගේ හදවත ඉරිලා ගිහින් තියන්නේ කියලා. මේ අතර මෙතනට එන බොක්සෝන්ගේ සැමියා දැනුම් දෙනවා මෝජින් පූජකතුමා ඇවිත් ඉන්නවා කියලා. ඊළඟට මෙයාලා කට්ටියම එතුමා මුණ ගැහෙන්න යනවා. ගිහින් මේ පියෝනි පෙති පෙන්නලා මෙයාලා මේ ගැන ඇහුවම පූජකතුමා කියනවා ඔවුන් විවිධ අරමුණු සඳහා වේලි පෙතිවලට සුවඳ තෙල් එකතු කරනවා කියලා. ඉතින් යන් මාස්ටර් අහනවා එතකොට ඔබ දන්නවද වේලෙන පියෝනි පෙති භාවිතා කරන්නේ මොනවටද කියලා? ඒ මිනිසුන් සංසුන් කිරීමට පොදුවේ භාවිතා කරන ඖෂධ පළයටියක් කියලා පූජකතුමා කියනවා. මේ වෙලාවේ මෙතනට එන කුඩා දරුවෙක් රෙස්ටොරන්ට් එකෙන් මොනවා හරි හොරකම් කරගෙන දුවනවා. මෙතන ඉන්න හැමෝම ළමයා අල්ලගන්න පන්නගෙන යනවා. මෙතනින් Our Blooming Youth ඩ්‍රාමා එකේ 11 වෙනි එපිසෝඩ් එකේ පළවෙනි කොටස අවසන් වෙනවා. ඩ්‍රාමා එක දිගටම බලන්න channel එකත් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.